හෙලෝ කොහොමද ඉතින් ඔයාලට මං හිතනවා ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. මට ඉතින් සතුටු ආරංචියක් තියෙනවා. මගේ සබ්ස්ක්‍රයිබර්ස්ලා 100ක් වෙලා තියෙනවා. එහෙම කරපු හැමෝටම ගොඩක් ස්තුතියි. අද බලමුද මං අද දවසේ මොනවද කෑවේ කියලා. මුලින්ම නම් ඉතින් අපේ අම්මා අලුත් රෙසිපි එකකට ඒක කියන්නේ කොහොමද, ඒක තෝසේ වගේ හදලා ඒ මිශ්‍රණෙත් එක්ක අපි හැදුවා එළෝ රොටි වගේ. ඒක ඊට සුදේ මායි අම්මයි අපි කට්ටිය එකතු වෙලා ඒක හැදුවා. මේ තියෙන ඉතින් ඒක හදන විදිය මම ඉතින් අපේ අම්මගේ වගේ සුපර් පවර් වලින් එක රොටියක් අතින් ගත්තා. මේ තියෙන ඉතින් අපි ඒක හදන විදිය. ඒකේ රෙසිපි එක කවුරු හරි ඕනනම් මම ඔයාලට මේ අලුත් වීඩියෝ එකකින් අරගෙන එන්නම්. ඊට පස්සේ ඉතින් මම නිවාඩු දවසින්ද මට හිතුණා අද ටිකක් උදේම නාගන්න ඕනේ කියලා. මම ඉතින් නාගෙන ඊට පස්සේ මට පොඩි වැඩ වගේක් තිබ්බා. ඒ කියන්නේ පාඩම් ගන්න තිබ්බා. මම ඉතින් ඒ ටිකත් කරලා මගේ වියදම් වගේකුත් තිබ්බා. ඉතින් මේ වියදම් ටිකත් මම ලිව්වා. ඔන්න ඊට පස්සේ මට හැමදාම ගෙදර ඉන්න දවසට ඉතින් දවල්ට ඉතින් කැඳ එකක් හම් වෙනවා. මේ ඉතින් මම හිතන් දවල් 12ට වගේ අපේ අම්මා ඉතින් මට කැඳ එකක් හදලා දුන්නා. ඒක බීලා ඊට පස්සේ ඉතින් මම දවල්ට කෑවා. ඊට පස්සේ නිදියලා නැගිටලා මම හිතන්නේ මේ දැන් හවස 3ට 3:00 වගේ. ඊට පස්සේ අපේ ගෙදර peer ගහින් අම්මා peerත් කල්ලා තිබ්බා. මම ඉතින් ඒවත් කෑවා. මම හිතන්නේ මේ නම් දැන් වෙලාව හවස 4:05 වගේ. අපේ ගෙදර තාත්තා තැඹිලි මේවට යා කඩලා තිබ්බා. ඊට පස්සේ ඔන්න ඉතින් මම ඒකේ ගිහිල්ලා ලොඳත් කාලා වතුරත් බීලා මේවා කරා. හවස මායි මෙයයි ගියා මගේ ෆෝන් එක දීලා ඒකට වෙන ෆෝන් එකක් ගන්න. ඊට පස්සේ බත් කාලා ඉවර වෙලා මම පොඩි ඩිසයින් එකක් කරා. මම හිතන් දැන් වෙලාව නම් 8:09 වගේ. ඊට පස්සේ මම ඉතින් පුරුද්දක් විදියට රෑට විනිවල් ගැට එකක් බොනවා දවසක් කරලා දවසක් වගේ. මම හිතන්නේ මම විනිවල් ගැට එක බිව්වේ 10ට වගේ. ඊට පස්සේ පැයක් විතර මම හිටියට පස්සේ මට ආයි පොඩි බඩගින්නක් වගේ ආවා. ඊට පස්සේ මම ආරයාගෙනත් දුන්න මේ මුරුක්කු එකත් කාලා මම නිදා ගන්න ගියා. මම හිතන්නේ මම නිදාගද්දි නම් 11:12 වගේ වුණා. මම ඉතින් අද දවසට මෙන්න මේ කැම ටික තමයි ඉතින් කෑවේ.
වීඩියෝ එක බලපු හැමෝටම ගොඩක් ස්තුතියි. අලුත් වීඩියෝ එකක් අරගෙන මං එහෙනම් ඉන්නම්. එතකන් ඔයාලත් පරිස්සමෙන් ඉන්න.